හෙලෝ ළමයි හැමෝම ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද නොවැම්බර් මාසේ 23 වෙනිදා. ඊයේ අපට හොඳටම වැස්සා. ඒ වැස්සත් එක්ක අපේ වැව පිරීලා වැව වාන් දානවා. ඉතින් මේ අපි ඔක්කොම අද යන්නේ වැව වාන් දානවා බලන්න. වැව කීවම ඔයාලා හිතනවා ඇති මේක කොහෙද තියෙන්නේ? මොකක්ද මේ වැව කියලා? මේ කැත්තපහුව වැව. මේක පිහිටලා තියෙන්නේ අනුරාධපුර 57 ප්‍රධාන පාරයිනේ. මේක තරමක් විතර විශාල වැවක්. මේ ප්‍රදේශයේ තියෙන විශාල කුඹුරු ප්‍රමාණයක් මේ වැවේ වතුරෙන් පෝෂණය වෙනවා. ඉතින් ඔයාලා අනුරාධපුරේ යනවා නම් 57 පාරෙන් ඔයාලටත් පුළුවන් මෙතන පොඩ්ඩක් නැවතිලා මේ වැවේ ලස්සන බලන්න වගේම ඔයාලගේ ගමන් මහන්සිය පොඩ්ඩක් නිවා ගන්න. මං කියවන ළමයි හොඳටම ඊ අපිට වැස්සා කියලා. ඉතින් වැස්සත් එක්ක මේ යන පාර හොඳටම මඩ වෙලා තිබ්බේ තනින් තන. ඔයාලට පේනවා ඇති හොඳටම පාර මඩ වෙලා. හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින් හිස පුරා මල් හලන වසන්තය ඇවිදින් රන්නෝවිල්ලක පාවේ චමත්කාර යෞවනයේ හිත පුරා මගේ යාළුවයි මෙතන ටිකක් නැවතුණා. ජපන් ජබර එක යායට පිපිලා මාරම ලස්සනයි මල් ටික ඔක්කොම එක යායට පිපිලා තියෙනකොට ඉතින් අපි දෙන්න මෙතන ටිකක් නැවතුණා මේ ෆොටෝස් වීඩියෝස් ගන්න. ඒ අතරේ අපේ අම්මයි නංගිලා ටිකයි දිගටම වැව වාන් දාන තැනට ගියා.
ඉතින් ඔයාලා වැව බලන්න යනවා නම් ඔයාලට පුළුවන් පාර අයිනෙන් වාහන නවත්තලා පාර අයිනෙන්ම තමයි වැවට යන පාර තියෙන්නේ. එතනින් කෙලින්ම එන්න පුළුවන්. දැන් අපි වැව වාන් දාන තැනට ළඟයි. ඔයාලට පේනවද ජපන් ජබර ගොඩාක් හැදිලා තියෙනවා. ඉතින් මේ ගමේ කට්ටිය එකතු වෙලා කරන්නේ මේ ජපන් ජබර ඇදලා අර වැව වතුර වාන් දාන තැනට ලං කරනවා. එතකොට අර වතුරත් එක්ක මේ ජපන් ජබර ගහගෙන යනවා. Mau bahinan? මේ හරි දියසෙවල. ඔය දියසෙවල. මන් තේරුම් ගත්තේ දැන්. ඔය මඩ ටික අයින් කරලා යමන්කෝ. මඩේ යන්නේ. පංකජද? ඒකත් නැචරල්. එකපාරක් කැරගියන්. මේ පැත්තට ආය බලන්න. අනිත් පැත්තෙන් හැරි. ඉතින් ළමයි දැන් අපි ගෙදර යන තමයි හදන්නේ.
කිව්වේ 50ද පාර අයින් තමයි මේ වැව තියෙන්නේ කියලා. ඉතින් ඔය ඉස්සරහින් පේන්නේ 50ද පාර. හිත පුරා මල් ඔය පිපෙන පාර අයින වලට වාහන නවත්තලා බලන්න යන්න පුළුවන්. හිස පුරා මල් අදට මම මේ වීඩියෝ එකෙන් සමුගන්න තමයි හදන්නේ. ඔයාලා හැමෝටම සුබ දවසක්. අයිත් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් හැමෝම පරිස්සමින් ඉන්න. චමත්කාර යෞවනයේ